ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා මට මේ උළුහල් සම්බන්ධව වැඩසටහනක් කරන්න කියලා. ඒ නිසා මම අද ඔයාලට උළුහල් සම්බන්ධව වැඩසටහනක් තමයි කරන්නේ. මේ උළුහල් කියන්නේ විශ්මිත ගුණයක් තියෙන හොඳ ප්‍රබල අපිට නිතරම ආහාරයට ගන්න පුළුවන්, ඒ වගේම බීමක් විදිහට හදා ගන්න පුළුවන් සියලුම රෝග වලට ගුණදායක හොඳ ඖෂධයක්. මේ උළුහල් කියන්නේ අපේ කුස්සිය නිතරම තියෙනවනේ අපේ ආහාර රටාවට, අපේ ආහාර වලට හොඳට හුරු දෙයක් තමයි මේ උළුහල් කියන්නේ. ඇත්තටම අපි උළුහල් කනවා නම් ඔයාලා දන්නවද වෙන දේවල්? උළුහල් කන කට්ටිය කවදාකවත් වයසට යන්නේ නැහැ. වයසක පෙනුමක් නැති වෙනවා. කොච්චර වයසට ගියත් ඔහුගේ තාරුණ්‍ය රැකෙනවා. හැබැයි ඒක ගතිනුත් රැකෙනවා, සිතුනුත් රැකෙනවා, කයනුත් රැකෙනවා. මේ තියල් සියල්ලංගෙම රැක ගන්න පුළුවන් ප්‍රබල ඖෂධයක් මේ උළුහල් කියන්නේ. උළුහල් නිතර ආහාරයට ගන්න කට්ටියට කවදාකවත් මෙහෙමයි. හැදෙන්නේ නැහැ කියන්න බෑ. සමහර කට්ටිය ඉන්න මොනදේ අමෘතිකයවත් ලෙඩ හැදෙනවා. නමුත් අපි රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්, රෝග වලින් පාලනය වෙන්න පුළුවන්. මේ රෝග වලින් පාලනය කරන ප්‍රබල හොඳ ඖෂධයක් තමයි මේ උළුහල් කියන්නේ. අපිට පුළුවන් ඔයාලට දියවැඩියා රෝගය හැදෙයි කියලා බයක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලට හැදිලා තියෙනවා නම්, රෝගේ හැදිලා නැති කට්ටිය ඉන්නවා නම් මේක තේ හැන්දක් විතර රැයට වතුරේ දාලා තියලා උදේට හිස් බඩ බොන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැදිච්ච කට්ටිය ඉන්නවා නම්, දියවැඩියා රෝගී තියෙනවා, රෝගීන් පෙළෙන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම උළුහල් තේ හැඳි දෙකක් මේ වගේ වතුරට දාන්න ඕනේ. වතුරට දාලා කරාමු නැටි 6ක් වතුරට දාන්න ඕනේ මේකට. එනසාල් ගෙඩි 3ක් විතර දාලා ඔයාලා දිගට බොන්න මේක මාසයක් දෙකක් තුනක් විතර බොන්න කිසි ගුණයක් නැහැ. හැබැයි ඉතින් සමහරු නම් මේවා සමච්චරිත කියනවා ඕවා බොල් හරියන්නේ නැහැ. ඕවා බොන්න හොඳ නැහැ. මෙහෙමයි කියලා ඔහුන් ඉතින් වෙන දේවල් පාවිච්චි කරනවා. ඒක ඉතින් අපට අදාළ නැහැ. බොන කට්ටිය බොන්න. මම මේ කියන්නේ ඔයාලට කැමති කට්ටිය බොන්න. හැබැයි මං කිව්වට විතරක් එපා. මේ ගැන හොඳට හොයලා බලන්න. ඔයාලට අන්තර්ජාලය බලනකොට ඔයාලට මේ ගැන තියෙන ගුණාගුණ හොයාගන්න පුළුවන්. අපි අන්තර්ජාලයට ගිහිල්ලා නෙමෙයි මේව හොයාගෙන තියෙන පුරාණ පොත්පත්වල. අපේ සටහන් වෙලා තියෙන අවුරුදු 10 ගාණක් පැරණි දේවල් වලින් තමයි අපි අද මේවා ඔයාලට සමීක්ෂණ කරලා ගේන්නේ. ඒ නිසා මේ උළුහල් ඛණ්ඩ කියන්නේ අද ඊයේ නෙමෙයි. බොහොම ඈත අතීතේ ඉඳලා කියලා දෙයක් තියෙනවා. ඉතින් ඔයාලගේ සම්පූර්ණ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් ප්‍රබල ඖෂධයක් නේ. අපේ දියවැඩියා අපේ හදන බෙහෙත් එකට ප්‍රධානම දේ උළුහල් දානවා. කරාමු දානවා. එනසාල් දානවා. මේවා අපි එකතු කරනවා. මේවා එකතු කරලා ඇත්තටම නිතර මම නම් ඇත්තටම මට දියවැඩියා රෝගී නැහැ. මං හැමදාම පාන්දරට රැයට දාලා තියලා උළුහල් මං දානවා හැඳි දෙකක්. දාලා මං හැමදාම බොන කෙනෙක්. කිසිම ප්‍රශ්න නැහැ. මං අවුරුදු 2ක් විතර දැන් බොනවා. කිසි ගැටලුවක් නැහැ. කවදාකවත් ඔයාලගේ හිසකෙස් ගැලවියන්නේ නැහැ අකලට. ඒ වගේම තමයි ඔයාලගේ ඇස් පෙනීම කවදාකවත් දුර්වල වෙන්නේ නැහැ. ඔයාලට දිගට ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඔයාලගේ එතකොට ඇස් කන් නාස උගුර කට දිව මේ සියල්ලම නිරෝගී කරනවා. ඊගාට ආමාශයගත රෝග සුවපත් කරනවා. කොලෙස්ටරෝල් සම්පූර්ණ පාලනය කරනවා. අධි රුධිර පීඩනය සම්පූර්ණ පාලනය කරනවා. ඔයාලට ශක්තිය ලැබෙනවා. අස්ථි වලට හොඳට ශක්තිය ගේනවා. මගේ ළඟට කොච්චර අස්ථි රෝගීන් එනවද? අපි වෙදකම් කරනවා මේ උළුහල් උපයෝගී කරගන්නවා. ඊගාට ස්නායු පද්ධතිය හොඳට සක්‍රිය කරනවා. ඔයාලට බය නැතුව හොඳට ජව සම්පන්නව නිරෝගීමත් ජීවත් වෙන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් ගෙදරදී කරගන්න ඕන දෙයක් තමයි උළුහල් හැඳි දෙකක් සහ කරාම් නැටි 6ක් මේ වගේ එනසාල් ගෙඩි 3ක් රැට වතුරේ දාලා තියලා ඔයාලා බොන්න. බය වෙන්න එපා. ඔය කවුරු මොනවා කිව්වත් ඔයාලා බීලා බලලා කියන්නකෝ අපට කොහොමද කියලා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම නිරෝගීමත් තමයි.